Hi ළමයි welcome to back my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් අද මං ඔයාලව එක්කන් යන්නේ අපේ ගමේ තියෙන හරි ලස්සන තැනකට. අපි නම් එතෙන්ද කියන්නේ රේල් බෝක්කුව කියලා. ඉතින් එන්නකෝ ඔයාලත් යන් අපිත් එක්ක අද රේල් බෝක්කුව බලන්න. ඉතින් ඒක තියෙන අපේ ගෙවල් වලට පොඩ්ඩක් එහයින් පයින් තමයි යන්න තියෙන්නේ රේල් පාර දිගේ. ඉතින් අපි දැන් මේ යන ගමන් ඉන්නේ අද යන්නේ මමයි අයියයි මල්ලි අපේ අක්කගේ පුතයි. ඉතින් අපි 4 දෙනෙක් එක්ක වතුර බෝතලයකුත් අරගෙන මේ යන ගමන් තමයි ඉන්නේ රේල් බෝක්කුවට. ඉතින් මේ යන පාර දෙපැත්තෙම වෙල්යාය තමයි තියෙන්නේ. වෙල්යාය එතකොට පොඩි වතුර වලවල් ඊට පස්සේ තමයි අපි යන රේල් බෝක්කුව තියෙන්නේ. ඉතින් අපි ගමනේ යන්න ගෙදරින් එළියට බැස්සේ 4 පහුවෙලා 4ට 4යි කාලට වගේ ඒ වගේ වෙලාවට තමයි අපි යන්න පටන් ගත්තේ. ඉතින් එතෙන්ට යන්නත් පැය භාගයක් වගේ යනවා රේල් පාර දිගේ යද්දී. කලින් ওই වතුර පිරලා තියෙන තැන්වල තිබ්බේ කුඹුරු. ඉතින් දැන් නම් කුඹුරු නෑ. මොකද වතුර වලින් යට වෙලා තියෙන්නේ. දැන් ඉතින් මඩ වෙලා හිම. ඇත්තටම එතන හරි ලස්සනයි බලන් ඉන්න ආස හිතෙනවා. ඉතින් එතන චුට්ටක් නතර වෙලා අපි එතන ලස්සන බැලුවා. ඒකලා අපි ඉස්සරහට ගියා. ඉතින් පැය භාගයක් විතර ගමනකින් පස්සේ අපි අන්තිමේ රේල් බෝක්කුව ගාවට ආවා. ඔයාලට පේනවනේ අද ගොඩාක් වතුර තියෙනවා මෙතන වෙනදට වැඩිය. ඉතින් මේක තමයි රේල් බෝක්කුව. ඊට පස්සේ අපි රේල් බෝක්කුවෙන් එහා පැත්තට ගියා. මෙතනින් යන්න මම නම් හරිම බයයි. මේ සමහරක් ලෑලි හෙලවෙනවා. ඉතින් මම මෙතනින් යනවා නම් මේ ගොඩක් වෙලාවට කවුරු හරි මගේ අතකින් අල්ලගෙන තමයි මාව එක්කගෙන යන්නේ. ඉතින් අයියා හිටියා. අයියා මාව අතින් අල්ලගෙන එහා පැත්තට එක් කරගෙන ගියා. ඉතින් පල්ලෙහා පැත්තට තමයි අපි දැන් යන්න හදන්නේ. පල්ලෙහා දොරවල් 3ක් කැරලා තියෙනවා වතුර පල්ලෙට ගලන්න. ඉතින් ඒක බලන්න තමයි අපි දැන් මේ යන්න හදන්නේ. ඉතින් දොරවල් 3ක් කැරලා තිබ්බා. ඔයාලට ඔය පල්ලෙහෙන් පේනවා ඇති. ඒ ඇරලා තියෙන එක දොරක් තමයි ඒ. ඔය ටිකක් එහයින් පේන්නේ මම අර ඔයාලට පෙන්නපු රේල් බෝක්කුව. මේ හරිය මාර ලස්සනයි. පුදුම තරම් ලස්සනක් තිබ්බේ. අතට මේ කියාගන්න තේරෙන්නේ නැහැ. හිතට මාර නිදහසක් දැනෙනවා. අර ගොඩක් මයින්ඩ් රිලැක්ස් කරගන්න කැමති අයට එහෙම සුපිරියටම සෙට් වෙන තැනක් තමයි මෙන්න මේ නිදහස් තැන. ඉතින් ගියපු ගමම වගේ අයියයි මල්ලි ඒ වගේම අක්කගේ පුතයි 3 දෙනාම නාන්න පටන් ගත්තා. මම නම් වතුරට බැස්සේ නෑ. මොකද මට පීනන්න බෑ. මම බයයි. ඒක නිසා ඉතින් එයාලා නාගත්තා.
ඔය අයියා ඇතුළට යන තැනින් ඇතුළට ගිහින් වාඩි වෙලා ඉන්න පුළුවන්. අර වතුර එන ප්‍රෙෂර් එකත් එක්ක මේක ඇතුළේට වතුර වැටෙන්නේ නැහැ. ඉතින් එතන ගිහිල්ලා අපිට වාඩි වෙලා ඉන්න පුළුවන් ඇතුළේ. ඉතින් පැය එකමාරකට වැඩි කාලයක් අපි මෙතෙන් වෙලා හිටියා. ඇත්තටම හවස ඉර බහින වෙලාවත් එක්ක මෙතන මාරම ලස්සනයි. සකුරා පිපිලා පිරුවට සදලා ආමග සරසුවා විතසුන් වඩනා සිතකුත් නැතුවා. ඉතින් නාගන එහෙම ඉවර වෙලා අපි තෙතැඳුම් පිටින්ම ගෙදර ගියා. ඉතින් ඔන්නෝම තමයි අපි රේල් බෝක්කුවේ ගියේ. ඉතින් තවත් අලුත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න.